ළමයි ඔන්න අද අපි යන්නේ ජංගල් ෆාම් කරන්න පුළුවන් යාළුවෙකුට එම් කරන්න. ගිහින් බලමුකෝ කවුද මේ කියලා. Let's go. මුලින්ම කියන්න ඕන අපේ channel එක පටන් අරන් ටික දවසින්ම අපිට subscribersලා 100ක් එකතු වෙලා ඉන්නවා. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මේ support එකට. ඉතින් අද අපේ වැඩේට මුලින්ම මේ බෝල වෙපන් එක craft කරගන්න ඕන. ඒකට අපිට raw materials ටිකක් මදි. අපි මුලින්ම ඒ ටික හොයන් ඉමු. ඉතින් වෙනද වගේම මේ raw materials farm කරන එක මම ටිකක් fast forward කරනවා. මේ ඩෝඩෝ මැරුවේ අපිට හයිඩ් ගන්න ඕන නිසායි. ඔන්න අපේ වෙපන් එක හරි. එතකොට මේ ඉන්නේ අද අපේ ටාගට් එක. පැරසෝර් කෙනෙක්. මෙයාගේ නම් හෙල්ත් මදි. බලමු වෙන කෙනෙක්ව මට මතකයි එහා පැත්තේ උන්නා වගේ. මේ ඉන්නේ. මෙයා හොඳයි. මෙයාව අල්ලගමු. ඔන්න ට්‍රැප් කරා. දැන් මෙයාව නොක් ඩවුන් කරන්න තියෙන්නේ. වැඩිපුරත් වැදුනා. ඔන්න ළමයි අද මම ඔයාලට සුපර් ට්‍රික් එකක් කියලා දෙන්න යන්නේ. මුලින්ම අපි මෙයාට කන්න දෙන්න බෙරි ටිකක් එකතු කරගෙන යමුකෝ. මෙයාගේ ස්ටැට්ස් වලට ගියාම ඔයාලට පේනවා ඇති මෙයාගේ ෆුඩ් ලෙවල් එක මේ වෙද්දි පිළිලා වගේ තියෙන්නේ. ඒ කියන්නේ මෙයාට මේ වෙලාවේ බඩගිනි නැහැ. ඒ නිසා දැන් අපි යාගේ ෆුඩ් ලෙවල් එක ඩ්‍රොප් කරලා එයාට ලොකු බඩගින්නක් හදන්න යන්නේ. එතකොට අපි දෙන කෑම මෙයා ඉක්මනටම කනවා. ඒ කියන්නේ මෙයාව ටේම් කරගන්න විනාඩි 20 30 බලන් ඉන්න ඕනේ නැහැ. දැක්කනේ මම මෙයාට නාකොබෙරි ෆීඩ් කරා. පුළුවන් තරම් මෙයාට නාකොබෙරි දීලා තියන්න. මෙයාගේ අන්කොන්ෂියස්නස් එක තියාගන්න ඕනේ නිසා. ඊළඟට අපි කරන්නේ නිදාගන්න එක. ඔන්න මන් නැගිට්ටා. දැන් අපි ගිහින් බලමු අරයාගේ ෆුඩ් ලෙවල් එක කොහොමද කියලා. ඔන්න ෆුඩ් ලෙවල් එක දැන් සෑහෙන ඩ්‍රොප් වෙලා. දැන් මෙයාට කන්න දෙමු. පේනවනේ ෆුඩ් ලෙවල් එකත් අප් වෙනවා. ඒ ස්පීඩ් එකෙන්ම මෙයා ටේම් වෙන එකත් වෙනවා. මෙතන අපි පොඩ්ඩක්වත් ස්කිප් කරලවත් ෆාස්ට් ෆෝවර්ඩ් කරලවත් නැහැ. ඊළඟට අපි මෙයාගේ සැඩල් එකත් හදාගන්න ඕන. ඉතින් ඔයාලට මොකද හිතෙන ළමයි මේ කියලා දෙන ට්‍රික් එක ගැන? ගොඩාක් ලේසියිනේ. සාමාන්‍ය මේ වගේ ස්පීඩ් එකකින් ඇනිමල් කෙනෙක්ව ටේම් කරනවා නම් වෙන වෙන දේවලුත් තියෙනවා. අපිට දීලා ටේම් කරගන්න පුළුවන්. ඒත් මේ ට්‍රික් එක අනිත් ඒවාට වඩා සෑහෙන ලේසි.
අනිත් එක තමයි කියන්න ඕන මේ ට්‍රික් එක දාන්න පුළුවන් ඔයාලට සිංගල් ප්ලේ මෝඩ් එකේදී විතරයි. මල්ටි ප්ලේ වලදී මේක වැඩ කරන්නේ නැහැ. ඔන්න වැඩේ හරි. දැන් අපි සැඩල් එක හදමු. මේකට හයිට් ගොඩක් ඕන නිසා සතු ගොඩක් මරන්න ඕන. ඉතින් මම ඒ ටික ස්කිප් කරනවා. ඔන්න සැඩල් එක හරි. දැන් මේක මෙයාගේ ඉන්වෙන්ටරි එකට දාලා ඉක්විප් දෙමු. ඔන්න අපේ ජංගල් ෆාමින් පැරසෝර් බබාගේ ටේමින් වැඩේ ඉවරයි. තව මේ වගේ ක්‍රම ගොඩක් තියෙනවා. ඉස්සරහට බලමුකෝ එහෙනම්. තව එපිසෝඩ් එකකින් හම්බෙමු එහෙනම්. බයි බයි.